මේ දුම්රියේ තියෙන විශේෂත්වය දන්නවද? මේක තමයි ලෝකේ පළවෙනි සූර්ය බලයෙන් දුවන දුම්රිය. මේක තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වෙල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කියන ප්‍රදේශයේ. මේක අයත් වෙන්නේ බයිරන් බේ දුම්රිය සමාගමට. මේක බයිරන් බේ සිට නෝර්ත් බීච් දක්වා කිලෝමීටර් 3ක දුරක් ධාවනය කරනවා. මේක ධාවනය ආරම්භ කරේ වර්ෂ 2017. එතෙන් සිට අද දක්වා උදේ 10 සිට හවස 5 දක්වා සතියේ දින 6ක් මෙම දුම්රිය ධාවනය වෙනවා. මෙම දුම්රිය නිපදවා තිබෙන්නේ වසර 70ක් පමණ අතහැර දමා තිබෙන පරණ ඩීසල් දුම්රියක් නවීකරණය කිරීමෙන්. මෙම ඩීසල් දුම්රියේ එන්ජින් දෙකක් තිබිලා තියෙනවා. ඉන් එකක් ගලවලා එතන මෝටර සහ බැටරි සවි කර තියෙනවා. අනිත් එන්ජිම බෑකප් එකක් විදිහට තියෙනවා. මෙම දුම්රිය නවීකරණය සඳහා ඩොලර් මිලියන 4ක් පමණ වැය වෙලා තියෙනවා. ඒ වගේම අතහැර දමා තිබෙන දුම්රිය මාර්ගයේ නවීකරණය සඳහා තවත් ඩොලර් මිලියන 1.8ක් පමණ වැය වෙලා තියෙනවා. තවත් ඩොලර් මිලියන 1ක් පමණ ෂෙඩ් එකටයි ප්ලැට්ෆෝම් එකයි දෙක නවීකරණය සඳහා වැය වෙලා තියෙනවා. මෙම දුම්රිය නිපදවලා තියෙන්නේ 1949 වර්ෂයේ. මෙහි වහලේ කිලෝවොට් 6ක සෝලර් පැනල් 6 කරලා තියෙනවා. ඒ වගේම කිලෝවොට් 77ක බෑකප් බැටරි සවි කරලා තියෙනවා. මෙම බැටරි මගින් charge නොකර වාර 16ක් පමණ එහි මෙහි යන්න පුළුවන්. ඊට අමතරව ප්ලැට්ෆෝම් දෙකේම වහලවල සෝලර් පැනල් සවි කරලා තියෙනවා. මේවා මගින් දුම්රිය charge කරන්න පුළුවන්. මෙම දුම්රිය බඩුත් එක්ක වරකට මගින් 100ක් පමණ ගමන් කරන්න පුළුවන්. මෙහි විනාඩි 7ක ගමන් වාරය සඳහා ඩොලර් 3ක මුදලක් අය කරනවා.